ඔයා දන්නවද? ඔයා හම්බුවෙන පළවෙනි තප්පර කිහිපය ඇතුළත ඕනෑම කෙනෙක් ඔයාගෙන තීරණයක් ගන්නවා කියලා. ඔයා කියන වචනවලට වඩා ඔයාගේ පෙනුමයි ඔයා ඒ වචන පාවිච්චි කරන විදිහයි තමයි ඔයාට ලැබෙන ගෞරවය තීරණය කරන්නේ. අද මම ඔයාට කියලා දෙන්නම් FBI සාකච්ඡාකරුවන් සහ ලෝකයේ ප්‍රසිද්ධම මනෝවිද්‍යාඥයන් පාවිච්චි කරන ඕනෑම කෙනෙක්ව ඔයාට ගරු කරන තැනට පත් කරන සුපිරි සයිකොලොජිකල් ට්‍රික්ස් 5ක්. ගොඩක් අය හිතන්නේ ගෞරවය ලැබෙන්න නම් ලොකු සල්ලිකාරයෙක් හරි ලොකු බලයක් තියෙන කෙනෙක් හරි වෙන්න ඕනේ කියලා. හැබැයි ඒක වැරදි. මම අද මේ කියන ක්‍රම ටික ඉගෙන ගත්තොත් ඔයා ඉස්කෝලේ හිටියත් අලුත් ජොබ් එකකට ගියත් නැත්නම් පාරේ යන සාමාන්‍ය කෙනෙක් හම්බුණත් ඒ අයගේ හිතේ ඔයා ගැන ලොකු වටිනාකමක් ඇති කරන්න ඔයාට පුළුවන්. මේ රහස් ටික ලෝකයේ දක්ෂම මිනිස්සු පාවිච්චි කරන ඒවා. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකල් බලන්න. මොකද පස්වෙනි රහස තමයි මේ හැම දෙයකටම වඩා වැදගත් මේක. පළවෙනි රහස තමයි ඔයාගේ කටහඬ. FBI සාකච්ඡාකරුවක් වන ක්‍රිස් වොස් කියන විදියට ඔයාට ඕනෑම තැනක පාලනය ගන්න ඕනේ නම් ලීට් නයිට් FM DG වොයිස් එක පාවිච්චි කරන්න. ඒ කියන්නේ කලබල වෙලා හයියෙන් කෑ ගහන එක නෙවෙයි. හිමින් ගැඹුරු ස්වරයකින් සහ සංසුන්ව කතා කරන එක. ඔයා මේ විදිහට කතා කරද්දී අනිත් අයට දැනෙනවා ඔයා තමන්ගේ හැඟීම් පාලනය කරගන්න පුළුවන් ආත්ම විශ්වාසයක් තියෙන කෙනෙක් කියලා. ඒ සංසුන්කම ඇතුලේ ලොකු බලයක් තියෙනවා. ඒක ඕනෑම කෙනෙක්ව නිහඬ කරලා ඔයාට ඇහුම්කන් දෙන්න පොළඹවනවා. දෙවනි ක්‍රමය තමයි මිරරින්. මේක හරියට මැජික් එකක් වගේ. කෙනෙක් යමක් කිව්වම එයා කිව්ව දෙකේ අවසාන වචන 3 හරි වැදගත්ම වචන කිහිපය හරි ආපහු ප්‍රශ්නයක් වගේ අහන්න. උදාහරණයකට කෙනෙක් කියනවා නම් මට අද හරිම මහන්සි කියලා. ඔයා අහන්න හරිම මහන්සි කියලා. එතකොට ඒ අයට හිතෙනවා ඔයා ඇත්තටම එයාලට ඇහුම්කන් දෙනවා කියලා. මේකින් ඔයාලා දෙන්න අතර ලොකු බැඳීමක් සහ විශ්වාසයක් ඇති වෙනවා. මිනිස්සු Tamanව තීරුම් ගන්න අයට ගොඩක් ගරු කරනවා. තුන්වෙනි එක ලීබලින්. කෙනෙක් ඉන්න මනෝභාවය වචන වලින් හඳුන්වන්න. හැබැයි මම කියන වචනේ පාවිච්චි කරන්න එපා. ඒ වෙනුවට ඔයාට මේ ගැන බයක් තියෙනවා වගේ පේනවා. හරි, ඔයාට මේක අසාධාරණයි කියලා හිතෙනවා වගේ කියලා කියන්න. මේ විදිහට අනිත් කෙනාගේ හිතේ තියෙන බය හරි බාධාවන් හරි එළියට අරන් කතා කරද්දී එයාලගේ හිතේ තියෙන ආතතිය අඩු වෙනවා. තමන්ගේ හිත කියවන්න පුළුවන් කෙනෙක්ට මිනිස්සු ස්වභාවිකවම ගරු කරනවා. හතරවෙනි රහස මනෝවිද්‍යාඥ රොබර්ට් සියල්ඩීනීගේ ඉන්ෆ්ලුවන්ස් කියන මූලධර්මයක්. ඒක තමයි රෙසිප්‍රොසිටි. සරලවම කිව්වොත් ඔයා කාට හරි පොඩි උදව්වක් හරි අවංක ප්‍රශංසාවක් හරි මුලින්ම කළොත් ඒ අය ඉන්නේ ඔයාට පෙරලා යමක් කරන්න ණයක් ගැති වෙලා වගේ. ඉතින් ඔයාට ගරු කරන්න කියලා ඉල්ලන්න එපා. මුලින්ම ඔයාගෙන් දෙයක් දෙන්න. ඒක ලොකු දෙයක් වෙන්න ඕනේ නෑ. අවංක කොම්ප්ලිමන්ට් එකක් වුණත් ඇති. ඒකින් ඔයා ගැන ලොකු පැහැදීමක් ඇති වෙනවා. පස්වෙනි සහ වැදගත්ම රහස තමයි ඔතොරිටි. මිනිස්සු උපතින්ම හුරු වෙලා ඉන්නවා බලයක් තියන අයට ගරු කරන්න. මේකෙදී ඔයාගේ පෙනුම ගොඩක් බලපානවා. පිළිවෙලට ඇඳලා කෙලින් කොන්ද තියාගෙන ඉන්න කෙනෙක්ට ලැබෙන ගෞරවය සාමාන්‍ය කෙනෙක්ට වඩා 4 ගුණයක් වැඩි කියලා පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ඔයා කතා කරද්දී ඔයාගේ දැනුම සහ කොන්ෆිඩන්ස් එක පෙන්වන්න. ඔයා ඔයාටම ගරු කරනවා කියලා පිනුමින් ඔප්පු කරොත් ලෝකෙම ඔයාට ගරු කරයි. ඉතින් මේ කරුණු 5 අදීන්දම්ම පාවිච්චි කරලා බලන්න. මේවා නිකම්ම උපක්‍රම විතරක් නෙවෙයි. මේවා හරහා ඔයාට පුළුවන් අනිත් අය එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න. මතක තියාගන්න, හැමදාම අනිත් අයට වඩා එක පියවරක් ඉස්සරහින් ඉන්න නම් මේ වගේ දේවල් ඉගෙන ගන්න එක ගොඩක් වැදගත්. මේ ට්‍රික්ස් 5න් ඔයා අදම පාවිච්චි කරන්න හිතාගෙන ඉන්න එක මොකක්ද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් එකක් දාලා මේ වගේ තවත් වටිනා දේවල් දැනගන්න අදම අපේ channel එක subscribe කරන්න. ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු. ජය වේවා!